හායි අද නම් ලොකු වීඩියෝ එකක් නැහැ. මොකද මේ දවස්වල මං චුට්ටක් වැඩත් එක්ක බිසි වුණ හින්දා ලොකුවට වීඩියෝස් ගන්න නම් බැරි වුණා. අපිට නොදැනෙම කාලය ගත වෙලා. ඉතින් මේ අවුරුද්දේ මාස 4කුත් ඉවර වෙනවා. සමහර වෙලාවට අපිට තියෙන වැඩත් එක්ක දවසට තියෙන පැය 24ත් ඇත්තටම මදි මේ දේවල් මැනේජ් කරගන්න. ඒ කොහොම වෙතත් අපි හැමදේම බැලන්ස් කරගන්න ඕනේනේ. අපිට අපේ ජීවිතේ පහසුවෙන් ගමන් කරන්න පුළුවන් අවස්ථාවල් වගේම අපහසුවෙන් ඉතාමත් දුෂ්කරව ගත කරන කාලයන් අපිට ඕනෑ තරම් වෙනවා. වෙලාවකට හැමදේම එපා වෙනවා, වෙලාවකට හැමදේම අතාරින්න හිතනවා, නවතින්න හිතනවා. ඉතින් මේ එකී නොකී ගොඩාක් දේවල් අපේ හිතවලට එනවා. ඒ හැම අවස්ථාවකදීම අපේ හිත වැටෙන්න දෙන්නේ නැතිව අපි ශක්තිමත්ව තියාගන්න ඕනේ. සමහර වෙලාවට අපි ජීවිතය කියලා කියන්නම දරාගෙන ඉස්සරහට යන ගමනක්. ඉතින් මේ ඉවසීම දරා ගැනීම අපේ ජීවිතේ ගොඩාක් දේවල් ළඟා කරගන්න උදව් වෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ මේ ගෙවෙන දුෂ්කර කාලවල ඉක්මනින්ම පහු වෙලා සතුට සැනසීම හැම කෙනෙක්ටම උදා වෙන්න කියලා. ඒ වගේම දරා ගනිපු කැපකිරීම කරපු හැම දෙයකම සාර්ථකත්වය ඉක්මනින්ම ලැබෙන්න කියලා. ගිහින් එන්න. ඔයාලා සතුටින් පරිස්සමින් එන්න.